හෙලෝ අපි අද යන්න හදන්නේ නමුණු කුල විව් පොයින්ට් එක බලන්න තමයි. ඌව වෙල්ලස්ස කැම්පස් එක පාස් කරගෙන තමයි අපි යන්න ඕනි. අපි ගමන පටන් ගත්තේ කැන්ඩි වලින්. කැන්ඩි වලින් බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් පස්සට පාරේ තමයි යන්න ඕනි. තව පාරවල් ඇති අපි ගියේ ඉතින් ඒ පාරෙන් තමයි. ඇත්තටම මේ පාර හරිම ලස්සනයි. කඳු යායකින් වටවෙච්ච පාරකින් තමයි යන්න ඕනි. ඔන්න මේ පාරේ ටිකක් දුර එනකොට අපිට ඔන්න බෝඩ් එකක් තියෙනවා නමුණු කුලට කිලෝමීටර්ස් 13යි කියලා. නමුණු කුලට යන පාරට දාන්න කලින් අපි ඉතින් ටී එකක් බිව්වා. පස්සට පාරෙන් මෙන්න මේ පාරට දාන්න ඕනි නමුණු කුල විව් පොයින්ට් එකට යන්න. මෙන්න මේ වගේ තේ ආයවල් වලින් පිරිච්ච ලස්සන චූටි පාරක තමයි අපිට යන්න තියෙන්නේ. මේ පාර ඇත්තටම හරිම ලස්සනයි. අපි කන්දක් උඩටද යන්නේ කියලාවත් තේරෙන්නේ නැහැ. නමුණුකුල විව් පොයින්ට් එකට වාහනයක යනවට වඩා බයික්ස් වල යන එක තමයි ඇත්තටම ලේසි. මොකද බයික්ස් වල යනවා නම් අපිට කන්ද මුදුනටම යන්න පුළුවන්. ඉතින් කම්මැලි නිසා යන ගමන් ටිපිටි පැකටයක්වත් කකාම යනවා. ඉතින් අපි යනකොට පාර වහලා තමයි තිබ්බේ පාර හදනවා කියලා ඒ පාරෙන් යන්න බැහැ කිව්වා. ඒ නිසා අපිට වෙන පාරකින් යන්න වුණා. ඉතින් අපි විව් පොයින්ට් එක පාර දිගේ මෙහෙම යනකොට මේ වගේ ලස්සනට ගස් වටේටම තියෙනවා. බයික්ස් වලින් එනවා නම් විතරයි විව් පොයින්ට් එකට එන්න පුළුවන්. නැත්නම් වාහන පල්ලෙහින් දාලා පයින් ගොඩක් දුර එන්න වෙනවා. මං හිතුවේ මෙතන මීදුම හුළං ගොඩක් ඇති කියලා. හැබැයි අපි යන දවසේ මුකුත් තිබ්බේ නැහැ. ඒ නිසා මේ වගේ ලස්සනට වටපිටාව පෙවුණා. මෙතන කෑම්පින් කරන්න නම් කියාපු තැනක්. අපි යනකොටත් කට්ටිය කෑම්පින් කර කර හිටියා. ඔයාලත් කෑම්පින් කරන්න ලස්සන තැනක් හොයනවා නම් අනිවාර්යයෙන්ම නමුණු කුල විව් පොයින්ට් එකට එන්න. ෆෝන් එකෙන් මෙහෙම පේනවට වඩා මෙතෙන්ට ගියාම පුදුම ලස්සනක්. ඒ ලස්සන ඇස් දෙකෙන්ම ඇත්තටම බලන්න ඕනි.
මෙතන සෑහෙන්න හුලන් තියෙන තැනක්ලු. හැබැයි අපි පොයින්ට් වලින් ගිහපු ලස්සනම view point එකක් තමයි මෙතන. ඔයාලට මේ වගේ travel කරන්න ගියාම මේ වගේ බව් යාළුවෙක් හම්බෙනවද? අපිට නම් හැමදාම වගේ හම්බෙනවා. කිසිම කලබලකාරීත්වයක් නැති මේ වගේ පරිසරයක ඉන්න තමයි මම නම් කැමති. view point එකට එහා පැත්තට වගේ වෙන්න මේ වගේ පිට්ටනියක් වටේට ලස්සනට ගස් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි වටේටම බලාගෙන මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. යන අතරමඟ මේ වගේ ලස්සන දියැලි නැචරල් පූල්ස් තියෙනවා. අපි නාන්න ලෑස්ති වෙලා ගියේ නැහැ. මේ වතුර හරිම සීතලයි. ඉතින් දියැලෙත් ලස්සන බලාගෙන අපි ආයෙ එන්න පිටත් වුණා. ඔයාලත් නමනුකල view point එක ගැන අහලා තියෙනවද? අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. අපිත් ඇත්තටම යන පාරක්වත් දැනන් හිටියේ නැහැ. Google Map එක දිහා බලන් තමයි ගියේ. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.